රේන්ජ් රෝවර්. ඉතින් රේන්ජ් රෝවර් කියලා කිව්වහම අපි දන්නවා ලංකාවේ ජනප්‍රිය වාහනයක්. හැබැයි රටේ ඉන්න ධනපති අතර ජනප්‍රිය වාහනයක්. සාමාන්‍ය මධ්‍යම පාන්තික පුද්ගලයෙකුට ගන්න පුළුවන් වාහනයක් නෙමෙයි මේක. ඉතින් වාහන ආනයනය නතර කිරීමට පෙරත් රේන්ජ් රෝවර් සඳහා ශ්‍රී ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබ්බා. අපි දන්නවා හිටපු ජනාධිපතිවරයෙකුත් අවසාන වශයෙන් භාවිතා කරේ මේ රේන්ජ් රෝවර් රථයක්. ඉතින් ඒකත් එක්ක සහ තවත් ධනපතින් භාවිතා කරන නිසා මේ රේන්ජ් රෝවර් රථය සෑහෙන ජනප්‍රිය වුණා. හැබැයි අවුරුදු 5කට විතර මේ නව වාහන එන එක නතර වුණාට පස්සේ, ඒ කියන්නේ ආර්ථික අර්බුදය මේ ගොඩක් දේවල් එක්ක වාහන ගෙන්වීම ආනයනය නතර වුණාට පස්සේ ඒක දැන් පෙබරවාරි මාසයේ ඉඳලා නැවත විවෘත කරා. මේ විවෘත කරාට පස්සේ දැඩි ඉල්ලුමක් රේන්ජ් රෝවර් රථවලට තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වාහන ආනයනය සඳහා අවසර දීමත් සමග රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබෙන බව වාර්තා වෙනවා කියලා වාර්තාවක් සඳහන් වෙනවා. ඒ අනුව රේන්ජ් රෝවර් රථ 150ක පමණ ඇනෝමක් ලැබී තිබෙන බව තමයි පැවසෙන්නේ. ඒ කියන්නේ මුල් වටේම, කියන්නේ පළවෙනි සතියෙම නැත්නම් පළවෙනි වතාවෙම පළවෙනි ඕඩර් එකටම රේන්ජ් රෝවර් රථ 150ක් අලුතින් ඇනෝම් කරලා තියෙනවා. අලුත් රේන්ජ් රෝවර් වාහන. එම වාහන තවත් මාස 2කින් පමණ මෙරටට ආනයනය කරනු ඇති බව තමයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ කියලා සඳහන් වෙනවා. ඉතින් ඇනෝම් කරාට ඇනෝම් කරපු ගමන් එන්නේ නැහනේ. මාස 2ක් යයිලු ලංකාවට එන්නේ. රේන්ජ් රෝවර් රථ දැනට පවතින සුපිරිම රථයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉහළින්ම තියෙන එකක්. අධිසුභෝගී කාණ්ඩයට අයත් මෙම රේන්ජ් රෝවර් රථයක වර්තමාන මිල ශ්‍රී ලංකා රුපියල් මිලියන 147ක් විතර වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මිලියන 147 අපි ලක්ෂ වලට හැරෙව්වොත් ලක්ෂ 1470ක් විතර වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතකොට ලක්ෂ 1470ක් කියලා කියන්නේ 100න් බෙදුවොත් එහෙම කෝටි වලින් ගත්තොත් එහෙම කෝටි 15කට ආසන්න වෙනවා මේ රේන්ජ් රෝවර් රථයක්. ඒතකොට කෝටි 15 ඒවා 150ක් මේ වන විටත් පළවෙනි වටෙන් ඇනවුම් කළා තියෙනවා. ඒ කියන්නේ කෝටි 2250ක විතර රේන්ජ් රෝවර් රථ ඇනවුම් කළා තියෙනවා. ඉතින් රුපියල් වලින් කෝටි 2250ක් කියලා කියන්නේ මේක අපි බෙදුවොත් එහෙම අවම 300න් විතර, ඒ කියන්නේ ඩොලර් වලට හරවනකොට ඩොලර් කෝටි 7.5ක විතර රේන්ජ් රෝවර් රථ ගෙන්වන්න මේ වන විටත් ඇනවුම දීලා ඉවරයි. ඉතින් ලංකාවේ අපි හිතාගෙන ඉන්නවා මහා ලොකු ධනපති නැහැ කියලා. නමුත් ඔබට පේනවා ඇති ලක්ෂ 1500ක් විතර වියදම් කරලා වාහනයක් මිලදී ගන්නට පුළුවන් 150ක විතර පොලිමක් ඉන්නවා කියලා කියන්නේ ඔය ඕඩර් කරපු නැති සෙට් එකක් තවත් ඇති. ඒකට මේ පළවෙනි මටෙම මෙහෙම ඕඩර් කරනවා කියන්නේ අපි නොදන්නා සෑහෙන ධනපතින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නැත්නම් පෝසත්තු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඉන්නවා කියන එක තමයි මේ දත්ත වලින් අපට වටහා ගන්නට පුළුවන්. ඉතින් මෙම රථ බලයලත් සමාගම විසින්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බලයලත් සමාගම විසින් මේ වන විටත් ඇනවුම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කෝටි 2250. එතකොට බිලියන 22ක විතර රේන්ජ් රෝවර් රථ ලංකාවට පැමිණීමට නියමිතයි කියලා තමයි අපිට මේකෙන් එක අතකට වටහා ගන්නට තිබෙන්නේ.